ආයිබෝවන් අපිට හැමදාම වගේ ලේඛන, රිපෝට්ස්, නෝට්ස් එහෙම ගොඩක් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. සමහර වෙලාවට මේවා තේරුම් ගන්න, සාරාංශ කරගන්න යන වෙලාවත් එපා වෙනව නේද? ඕ ඒක ඇත්ත. අර සාමාන්‍ය AI උදව්වට ගත්තත් සමහර වෙලාවට එන උත්තර අපි දීපු ලියවිල්ලටම ආදාළ නෑ වගේ වෙන වෙලාවල් තියෙනවා. අන්න ඒකට තමයි අද අපි කතා කරන නෝට්බුක් LM කියන AI tool එක වැදගත් වෙන්නේ. අපි මේ ගැන ලැබුණු මූලාශ්‍ර ටිකක් අද ගැඹුරින් විමසලා බලමු. හරි. නෝට්බුක් LM වල විශේෂත්වය තමයි දැන් අනිත් AI වගේ නෙමෙයි ඒක අපි දෙන ලේඛන වලින් විතරක් ඉගෙන ගන්න එක. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන හැමදේම නෙමෙයි අපි දෙන source files වලට විතරක් සීමා වෙලා ඒ ගැන විශේෂඥයෙක් වගේ වැඩ කරනවා. එළියෙන් තොරතුරු ගේන්නේ නැහැ. අපේ personal research assistant කෙනෙක් වගේ තමයි. ඒක තමයි එහෙනම් ප්‍රධානම වෙනස. දැන් අර chat GPT වගේ එකකට උනත් අපිට ડોකියුමන්ට් එකක් දීලා summary එකක් ඉල්ලන්න පුළුවන්නේ. හැබැයි ඉතින් සමහර වෙලාවට ඒකේ නැති දේවලුත් එකතු කරනවා කියන එකනේ තියෙන්නේ. නෝට්බුක් LM එකේ අර grounding කියන එකෙන් ඒ අවදානම අඩුයිද? අන්න හරිය. grounding කියන්නේ ඒකට. නෝට්බුක් LM එක හැමතිස්සම උත්තර දෙන්නේ අපි අප්ලෝඩ් කරපු ડોකියුමන්ට්ස් ඇතුළෙන්මයි. කවදාවත් ඒ සීමාවෙන් එළියට පනින්න නැහැ. ඒ නිසා උත්තරේ quality එක, ඒ කියන්නේ අදාළකම ගැන ලොකු විශ්වාසයක් තියන්න පුළුවන්. හිතන්නකෝ සංකීර්ණ රිසර්ච් පේපර්ස් වගේ ඒවා ඇනලයිස් කරද්දී AI එකේ එයාට හිතෙන දේවල් එකතු කරන්නේ නැත්te එක කොච්චර වටිනවද කියලා? හරි. ඒ කියන්නේ අපි දෙන සෝස් එකටම සීමා වෙලා වැඩ කරන නිසා විශ්ලේෂණය වඩාත් ફોකස්ඩ් නේද? එතකොට මේ grounding කියන එකත් එක්ක notebook LM වලින් අපිට මොන වගේ ප්‍රායෝගික දේවල්ද කරගන්න පුළුවන් වෙන්නේ? වැඩ ගොඩක් තියෙනවා. දැන් දිග ලියවිල්ලක් ඉක්මනට සාරාංශ කරගන්න පුළුවන්. ඒක ප්‍රධානම දෙයක්. ඊට පස්සේ නිශ්චිත ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට උත්තරය ලේඛනයේ කොතනද තියෙන්නේ කියලාත් සයිටේෂන් එකක් එක්කම දෙනවා. ඒක හොඳයි. ඒ සයිටේෂන් එක ක්ලික් කරාම අදාළ තැනටම යනවද? ඔව්. කෙලින්ම අදාළ පැරග්‍රාෆ් එකට highlight කරලා පෙන්නනවා. ඒක හරිම පහසුයි. ඊට අමතරව දැන් study guides හදාගන්න, FAQ list හදන්න, timelines, interview scripts මේ වගේ structured formats වලට තොරතුරු හරි ඉක්මනට organize කරගන්න පුළුවන්. හරිම ප්‍රයෝජනවත් වගේ අර අලුත් ෆීචර් එකක් ගැන තිබුණා නේද? පොඩ්කාස්ට් එකක් වගේ හදන සීන් එකක්. ඒ කියන්නේ අපි දෙන ලේඛන වලින් සාකච්ඡාවක් හදලා දෙනවද? ඒක කොහොමද වෙන්නේ? ඔව් ඒකත් හරිම ඉන්ටරෙස්ටිං අංගයක්. අපි අප්ලෝඩ් කරපු ડોකියුමන්ට්ස් වල තියෙන ප්‍රධාන කරුණු අරගෙන AI voice දෙකක් කතා කරනවා වගේ ඔඩියෝ ෆයිල් එකක් ජෙනරේට් කරනවා. නිකන් රොබෝ කෙනෙක් කියවනවා වගේ නෙවෙයි ටිකක් කන්වර්සේෂන් එකක් වගේ තමයි ඇහෙන්නේ. ඒක නම් හොඳයි. වැඩක් කරන ගමන් අහගෙන ඉන්න පුළුවන්. ඔව්. හැබැයි ඉතින් ඒක තාම ටිකක් එක්ස්පෙරිමෙන්ටල්. ඉතින් සමහර වෙලාවට අර කතා කරන අය අදාළ නැති පර්සනල් කතා කියනවා නැත්නම් නැති ඇඩ්ස් වලට බ්‍රේක් දෙනවා වගේ පොඩි අමුතු දේවල් වෙන්නත් පුළුවන්ලු. හරි. එතකොට මේක පාවිච්චි කරන්න පටන් ගන්න කෙනෙක්ට මොනවද දැනගන්න ඕන? Google account එකක් විතරද ඕන? සීමාවන් එහෙම? Google ගිණුමක් තියෙන ඕනම කෙනෙක්ට notebook LM site එකට ගිහින් පාවිච්චි කරන්න පුළුවන්. දැනට නම් නොමිලේ. PDF, Google Docs, text files, website URLs වගේ ගොනු වර්ග අප්ලෝඩ් කරන්න පුළුවන්. Google Slides උනත් පුරුවන්. දැනට තියෙන විදිහට එක notebook එකකට sources 50ක් වගේ දාන්න පුළුවන්. එක source එකක වචන 500,000ක් විතර උපරිමයක් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන ලොකු ලියකේවිලි උනත් කමක් නැහැ. ඔව්. හැබැයි ඉතින් ලොකු ෆයිල්ස් නම් process වෙන්න ටිකක් වෙලා යනවා. අනික මතක තියාගන්න ඕනේ මේක ප්‍රධාන වශයෙන් ටෙක්ස්ට් වලට තමයි හදලා තියෙන්නේ. Excel වගේ ස්ප්‍රෙඩ්ෂීට් වලට තාම එච්චර හොඳ නෑ. හරි. එතකොට මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් මොනවද අපි විශේෂයෙන් කරන්න ඕනේ? නිකම් ෆයිල්ස් ටිකක් අප්ලෝඩ් කරලා ප්‍රශ්නයක් ඇහුවම මදිද? ඊරෙම පොඩ්ඩක් මදි වෙන්න පුළුවන්. හොඳම ප්‍රතිඵල ගන්න නම් මුලින්ම අපි දෙන sources වල quality එක ගැන හිතන්න ඕනේ. අදාළ හොඳ මූලාශ්‍ර වෙන්න ඕනේ. දෙවනුව අහන ප්‍රශ්න. පැහැදිලි ස්පෙસિෆික් ප්‍රශ්න අහන එක වැදගත්. මේක ගැන කියන්න වගේ නිකන් අහනවට වඩා මේ ડોකියුමන්ට් එකේ X ගැන තියෙන ප්‍රධාන ආගියුමන්ට්ස් මොනවද වගේ අහුවම හොඳ උත්තර එනවා. ඒ කියන්නේ prompt එක හරියට දෙන්න ඕනේ. අන්න හරි. විවිධ prompts try කරලා බලන්නත් ඕනේ. අන්තිමට සහ වැදගත්ම දේ තමයි AI එක දෙන උත්තර. විශේෂයෙන්ම citations එහෙම ඩබල් චෙක් කරන එක AI එක සහායකයෙක් විතරයි. අන්තිම තීරණය අපේ වෙන්න ඕන.
හරි. එහෙනම් අද අපි මේ ගැඹුරින් බැලුවේ නෝට්බුක් LM ගැන. අපි දෙන ලේඛනවලටම සීමා වෙලා ඒවා තේරුම් ගන්න, සාරාංශ කරන්න, ප්‍රශ්න අහන්න, වගේම ඔඩියෝ ඩිස්කෂන්ස් හදන්නත් උදව් වෙන්න. හරිව විශේෂ AI මෙවලමක්. ඔව්. අවසාන වශයෙන් මෙහෙම දෙයක් ගැන හිතන්න ඉඩ තියන්න. මේ වගේ AI සිස්ටම් පුළුල් ලෝක දැනුමෙන් ඈත් වෙලා අපි දෙන සීමිත data set එකක් ඇතුළේ විතරක් එක්ස්පර්ට් කෙනෙක් වෙන එක ඒක අනාගතයේදී තොරතුරු විශ්ලේෂණයට දැනුම හදන විදිහට කොහොම බලපෑමක් කරයිද? ඒකෙන් අපිට ලැබෙන අලුත් හැකියාවන් එක්කම අපි සැලකිලිමත් වෙන්න ඕන අභියෝග මොනවා වෙන්න පුළුවන්ද?